ඔයත් ඕවර්තින්කර් කෙනෙක්ද? මොකක්ද ඕවර්තින්කර් කියන්නේ? ඕවර්තින්කර් කියන්නේ සාමාන්‍යයෙන් අර සරල අදහස ගත්තට පස්සේ අර අධිකව හිතනවා කියන එකනේ. ඒ කියන්නේ ඕවර්තින්කර්ස්ලා හැම දෙයක් ගැනම හැම පුංචි දේ පවා අර ලොකුවට ගැඹුරට හිතනවා. ඕවර්තින්කින් කියන්නේ ලෙඩක් නෙමෙයි. අර අපි හැමෝටම අර තමන් වටේ තියෙන දේවල් අර සූක්ෂමව නිරීක්ෂණය කරන්න අපිට අර බුද්ධියක් දීලා තියෙනවනේ. ආන්ගේ අපේ මනසට දීලා තියෙන බුද්ධිය අර වැරදි විදියට පාවිච්චි වෙන්නේ නැත අයුතු විදියට පාවිච්චි වෙන එක තමයි මේ ඕවර්තින්කින් කියන්නේ. ඔය දන්නවද පුතේ මේ සාමාන්‍යයෙන් ඕවර්තින්කර් කෙනෙක් ඔය තීරණ ගන්න බයයි. තීරණ ගන්න බය කියන්නේ පොඩි තීරණයක් පවා. ඒ කියන්නේ අද මම කනවද ඊට පස්සේ මම කන්න ඕන මොනවද අද මම මොකද්ද කරන්න පාඩම ඕවා ගැන පවා හරි ලොකුවට කල්පනා කරනවා. ඔහොම කල්පනා කරනවට අමතරව ලොකුම ප්‍රශ්නය තමයි අර ඕවර්තින්කර් කෙනෙක් පළවෙනි දේ අතීතය ගැන වැඩි දුර පුතේ කල්පනා කරනවා. එදා මට මෙහෙම කියන්න තිබ්බා. එදා මට මෙහෙම උනේ ඇයි? එදා මටයි මේක කරගන්න බැරි වුණේ. අර අතීතය ගැන හිතා වද වෙනවා. ඒත් එක්කම අනාගතය ගැන හීනවන්නත් එයාලා බයයි. ඒ කියන්නේ මම හිත මේක කරොත් මොකක් වෙයිද? අර එයාලා හැම වෙලාවෙම බලන්නේ පුතේ මේකෙන් එන ප්‍රතිඵලය. ඕවර්තින්කර් කෙනෙක් බලන්නේ මේකෙන් එන ප්‍රතිඵලය අර හානිකර පැත්ත. ඒ ප්‍රතිඵලය හානිකර පැත්ත ගැන තමයි යා වැඩිපුර හිතන්නේ. ඒක සෑහෙන ඩවුලක්නේ. අර සුබවාදීව හිතනවට වඩා අර අසුබවාදීව තමයි ඕවර්තින්කර් කෙනෙක් වැඩිපුරම හිතන්නේ. ඕවර්තින්කර් කෙනෙක් සාමාන්‍යයෙන් ඔය මේ අනිත් අයගේ හැසිරීම ගැනත් වැඩිපුර හිතනවා. ඒ කියන්නේ ඔයා කතා කරන ඕවර්තින්කර් කෙනෙක් ඔයාගේ යාළුවෙක් නම් ඔයා කතා කරන වචන ගැන පවා පොඩි වචනේ පවා අපි හිතන්නේ නැතුව වචනේ එළියට දානවනේ. ඒ වචනේ පවා ඇයි යා මෙහෙම කිව්වේ? ඒකේ යා නොකියා කියපු මොකක් හරි දෙයක් තියෙනවද? පළවෙනිද ඕක කියන කතාව විතරක් නෙමෙයි. අපි යවන මැසේජ් එක අපි දාන ඉමෝජියක් ගැන අපි ලොකුවට සැලකිල්ලට ගන්න නෑනේ. හැබැයි ඕවර්තින්කර් කෙනෙක් බලනවා. ඇයි මෙයා මැසේජ් එකට පස්සේ මේ ඉමෝජිය දැම්මේ? මේකේ මොකක් හරි දෙයක් යා නොකියා කිව්වද? මේ ඉමෝජියේ මොකක් හරි අර්ථයක් තියෙද? යා පුතේ Google search කරලා පවා ඕකේ තේරුම හොයනවා. හරි. ඒ විතරක් නෙමෙයි අපි ස්ටිකර් එකක් යවුවොත් එහෙම. හරි. මෙයාට මේ ස්ටිකර් එක කොහෙන්ද හම්බුනේ? කවුද මේක මෙයාට එවන්න ඇත්තේ? ඇයි මේක මෙයා දැම්මට එව්වේ? ඔය අසීමාන්තිකව පුතේ පුංචි දේවල් පවා ඕවර්තින්කර්ස්ලා පුතේ ගොඩාක් හිතනවා. ඒක ගැන හිතා වද වෙනවා. ඒ කියන්නේ රැට නින්දට ගියත් ඕවර්තින්කර් කෙනෙක් පුතේ කරන්නේ අර අද දවසේ වෙච්ච දේවල් ගැන මාර විදියට කල්පනා කරනවා. හරි. අනාගතේ වෙන්න තියෙන දේවල් ගැන මාර විදියට කල්පනා කරනවා. එදා මට මෙහෙම නොකියා ඉන්නයි තිබ්බේ. එදා මට මෙයාව හම්බ වෙන්නේ නැතුව ඉන්නයි තිබ්බේ. ඇයි මම මෙයාව එදා හම්බුනේ? මට අනාගතේ හෙට දැන් මේ කරන වැඩේ මොකක් වෙයිද? හෙට මම මේ ට්‍රිප් එක ගියොත් මට මොනව වෙයිද? හරි. මට මේකෙන් අනතුරක් වෙනවද? හරි. ඒ අර පුතේ නින්දට ගියාට පස්සේ අර දේවල් ගැනම හිතන්නේ. එයාට ඊට පස්සේ පුතේ නින්දක් නැති වෙනවා. ඊට පස්සේ පුතේ ඔය සාමාන්‍ය ඕවර්තින්කර් කෙනෙක් ඔය සැක කරනවා වැඩි. ඒ කියන්නේ හැම දෙයක්ම 100% නිවැරදිව වෙන්න ඕනේ කියන මතයක් පුතේ යාළගේ ඔළුවේ හැදිලා තියෙනවා. සාමාන්‍ය ඕවර්තින්කර් කෙනෙක් සැක කරන 99.9%ක්ම පුතේ හරියනවා. ඒක හරියනවා. ඒක 아무තු හැකියාවක් ඕවර්තින්කර්ස්ලාට තියෙන. සමහර ඒවා වැරදිනවා. හරි. අර පුතේ හැම දෙයකම පරිපූර්ණත්වයක් යාලා බලාපොරොත්තු වෙනවා. හරි. අර වෙන්න තියෙන උපරිමෙන්ම මේක වෙන්න ඕනේ. හරි. 100% නිවැරදි වෙන්න ඕනේ. ඒ විතරකුත් නෙමෙයි. අර අනිත් පරිසරයේ ඉන්න මිනිස්සු ඊට පස්සේ පුතේ පරිසරයේ වෙන දේවල් එයාගේ පාලනයට ගන්න ඕනේ කියන අදහසක් පුතේ එයාගේ ඇතුළේ තියෙනවා. ඒ කියන්නේ අර එයා මට ඕන විදියට තමයි හැමදේම වෙන්න ඕනේ කියන පුතේ මතයක් ඔය ඕවර්තින්කර්ස්ලා ඇතුළේ තියෙනවා. ඒක අර අහිංසක මතයක්. අර ඒක පුතේ දරුණු මතයක් නෙමෙයි අහිංසකයි. අහිංසක නිකන් අර ඉල්ලීමක් වගේ තියෙන මතයක්. පුතේ ඔය දේවල් තමයි ඕවර්තින්කර් කෙනෙක්ගේ නිකන් අර අපිට කියන්න පුළුවන් ලක්ෂණ තියෙන. එතකොට මේක හොඳයිද ඕවර්තින්කින් කරන එක හොඳයිද? හරි. මේක පුතේ හොඳ නෑ. ශාරීරික ශක්තිය පුතේ සාමාන්‍ය පරිදි තිබ්බට අර කොයි වෙලාවෙන් නිතර හිතන නිසා පුතේ නිතරම මනසට පීඩනයක්නේ. හරි. ඔය මනසට පීඩනය වෙන එකේ අන්තිම ඵලය පුතේ ડિප්‍රෙෂන් පවා හැදෙන්න පුළුවන්. විෂාදය. හරි. ડિප්‍රෙෂන් පවා මේ මනුස්සයාට හැදෙන්න පුළුවන්. ડિප්‍රෙෂන් හැදුනා කියන්නේ ශාරීරිකවත් පුතේ මේ මනුස්සයා දුර්වල වෙනවා. මානසිකව කොහොමද දුර්වල වෙලා තියෙන්නේ? දැන් අර එකක් ගැනම හිතලා. හරි. ශාරීරිකවත් පුතේ දුර්වල වෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය මනුස්සයෙක් පුතේ වැඩක් මතක් වුණ ගමන් ඒක ෂණික යාලා ක්‍රියාත්මක කරනවානේ. හැබැයි ඕවර්තින්කර් කෙනෙක් පුතේ ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒක අර වෙන්න තියෙන නරකම් පැත්ත ගැන හිතන නිසා පුතේ වැඩේ කල් දානවා. ඊට පස්සේ දැන් කිව්වනේ පුතේ විෂාදය නැත්තම් ડિප්‍රෙෂන් මිග්‍රේන් නැති වෙන්න පුළුවන්. ඔය ඕවර්තින්කින් පාර්ට් එකේ වෙන්න පුළුවන් පුතේ නරකම් පැත්තකුත් තියෙනවා. නර ගොඩක් ඉතින් ඕවර්තින්කින් කියන එක අපිට කියන්න බෑ. දැන් අද ඔයා දැන් ඕවර්තින්කින් කියන එක නවත්තන්න කියලා. පුතේ අපිට බයින්න බෑ. බැන්නොත් එimhe ඒක ගැන යා කල්පනා කරනවා. හරි. ඇයි මේ මිනිස්සයා මට බැන්නේ? ඇයි මට ඕවර්තින්කින් කරන්න එපා කියන්නේ? ඇයි මේ මිනිස්සයා මාත් එක්ක රණ්ඩු වෙන්නේ? හරි. ඕක ගැන පුතේ දවස පුරාම හිතන්න පටන් ගන්නවා. ඔයාට නිකමට හරි පුතේ එක්ක ඕවර්තින්කින් කරන යාළුවෙක් ඉන්නව නැත්නම් පුතේ ඔයාට අනාගතයේ ඕවර්තින්කින් කරන
පාර්ට්නර් කෙනෙක් හම්බුනොත් එමේ මේ මිනිස්සයාට පුතේ අර අපේ කතාවක් කියන්නේ ඕවර් තින්කින් කරන මිනිස්සෙට හම්බ වෙනවනේ ඕවර් කෙයාරින් මිනිස්සෙක්. හරි. ඒ කියන්නේ ඔය ඕවර් තින්කින් කරන අයට පුතේ ගොඩාක් ඕනේ ඇහුම්කන් දීම. හරි ඉවසීම. ඒ කියන්නේ මේ මිනිස්සයා කියන දේවල් වලට ඇහුම්කන් දීලා පුතේ අර එයා කියන දේවල් එක්ක අර අපි එකඟ වෙනවා කියන එක කොයිම වෙලාවකත් අපි ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. හරි. පුතේ එයා බලාපොරොත්තු වෙන්නේ එකඟ වෙනවා කියන එක. හරි. ඒ කියන්නේ මම මේ කියන්නේ මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේ අපි මේ ඕවර් තින්කින් කෙනෙක් එක්ක ඕවර් තින්කර් කෙනෙක් එක්ක ගනුදෙනු කරද්දි අර පරිපූර්ණ ලෝකයකට යන්න ඕනේ අතාත්වික ලෝකයකට යන්න ඕනේ කියලා එකක් නැහැ. හරි. ඕවර් තින්කර්ස්ලා පුතේ බලාපොරොත්තු වෙන්නේ අර ඇත්ත ලෝකේ ජීවත් වෙන්න. ඇත්තත් එක්ක ජීවත් වෙන්න. කිසිම වෙලාවක ඒ වගේ මිනිස්සෙට පුතේ අර බොරු කියන්න හොඳ නැහැ. හරි. එයා ඒක කල්පනා කරනවා. හරි. බොරුවක් දැන් මොකක් හරි වගේ අතින් වැරද්දක් වුණොත් ඒක පුතේ ඒ ඕවර් තින්කර් කෙනෙක් ඉස්සරහව පිළිගන්න ඕනේ. හරි. ඕක පිළිගන්නේ නැතුව එයා පුතේ වැරද්ද වහන්න බොරු ගොඩක් කිව්වොත් එහෙම ඕක ගැන ඒ බොරුවෙන් බොරුව පුතේ එයා හොයනවා. හරි. හොයනවාට පස්සේ එයා පුතේ මෙන්ටලි ඩවුන් යනවා. හරි. ඒක මාර පවක් නේ පුතේ. ඕවර් තින්කර් කෙනෙක් පුතේ බලාපොරොත්තු වෙන්නේ අනික් දේ තමයි මේ අර වචනෙන් කියනවට වඩා ක්‍රියාවෙන් ඒක කරලා පෙන්නන එක. හරි. ඒක පුතේ ලොකු ක්‍රියාවෙන් උඩ පොඩි දෙයක්. හරි. මේ මිනිස්සු පුංචි දෙයකින් පුංචි වචනකින් පුංචි දෙයකින් මලකින් මොනවා හරි දෙයකින් පුතේ මේ මිනිස්සු මාරු විදිහට සතුටු වෙනවා. ඕවර් තින්කර් කෙනෙක් පුතේ නඩත්තු කරනවා කියන එක පුතේ එහෙම මේ අමාරු දෙයක් නෙමෙයි. යාලා පුංචි දේවල් වලින් පුතේ සතුටටපත් වෙන જાතියක්. හරි. අසීමාන්තික සතුටකටපත් වෙනවා. ඕවර් තින්කර් කෙනෙක් හම්බුනොත් එහෙම ඔයා කරන්න ඕනේ මේ මිනිස්සයව අතීතයට යන්න නොදී අනාගතය ගැන වද නොවී ඉන්න තැනට ඒ කියන්නේ පුතේ පත් කරන්න ඕනේ. ඒ කියන්නේ සල්ලෝකියොත් එයා පුතේ කොහොමද වර්තමානයේ ජීවත් කරවන්න ඔයා උත්සාහ කරන්න ඕනේ. ඕක කරන්න පුතේ ඕවර් තින්කින් වෙනකොට එයාට තේරෙනවා දැන් මම ඕවර් තින්කින් වෙනවා කියලා. එතකොට පුතේ කරන්න පුළුවන් දෙයක් වෙනවා මේ 5 4 3 2 1 method කියලා එකක් තියෙනවා. හරි. ඒක 아무තු ලස්සන method එකක්. හරිද? grounding method එකක් කියලා. ඒක කියන්නේ පුතේ මෙහෙමයි. ඒ කියන්නේ වර්තමානයේට මේ මිනිස්සයා අරන් එන්න කරන්න තියෙන ක්‍රමය ඕවර් තින්කින් වෙනවා කියලා හිතනවා නම් පුතේ ඔයාට කරන්න පුළුවන් අර ඉස්ලාම ඔයාට පේන දේවල් පහක් හිතන්න ඕනේ. හරි. පේන දේවල් පහ කියන ඔයාගේ පරිසරයේ පේන දේවල් පහ. ඊට පස්සේ ඔයාගේ පරිසරයේ තියෙන අල්ලන්න පුළුවන් දේවල් හතරක් ගැන මතක් කරන්න ඕනේ. අල්ලන්න පුළුවන් දේවල් මොනවද හතරක් තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාට ඇහෙන ශබ්ද තුනක් පුතේ ඔයා අහන්න ඕනේ. ශබ්ද තුනක් මතක් කරනවා. හරි. ඊට පස්සේ ඔයාට දැනෙන සුවඳ වල් දෙකක් ඔයා මතක් කරන්න ඕනේ. ඊළඟට හරි ඔයාට දැනෙන රසයක් පුතේ ඔයා මතක් කරන්න ඕනේ. හරි. ඒ වැඩපිළිවෙල කරද්දී ඒ පුතේ මෙතඩ් එක අනුගමනය කරද්දී ඔයා පුතේ ඉබේම වර්තමානයට ආයි පාරක් එනවා. ඕවර් තින්කින් කියන්නේ පුතේ එකපාරට අර අතීතයටයි අනාගතයටයි ගිහිල්ලා අර ඩිස්ට්‍රැක්ෂන් එකක් වෙනවනේ. ඒ වෙලාවෙම එයා පුතේ අර යථා තත්ත්වයට වර්තමානයට එන්න පුළුවන් පුතේ යාට ඔය මොකනවා හරි එයා දැන් හිතන්න යන දේ කොල කෑල්ලක ලියලා හරි ඒක පස්සේ කරනවා වගේ එකක් හිතලා පුතේ ඒක අමතක කරලා දාන්න පුළුවන්. හරි. ඔම තමයි දැන් ඕවර් තින්කින් කෙනෙක්ගේ ඔය දේවල් ටික. හරි. දැන් ඔයා මේ දේවල් ටික බැලුවාට පස්සේ ඔයාටම හිතා ගන්න පුළුවන් ඔයා ඕවර් තින්කර් කෙනෙක්ද කියලා.